තෙරුවන් සරණයි. සුබ දවසක්. අද 2026 8 වෙනි මාසේ 27 වෙනි නිකිණි පුර පෝය දිනය අදයි. පින්බර නිකිණි පුන් පෝය දිනයක් වේවා. අද සියලු දෙනාම එකතු වෙලා පින් රැස් කරගන්න. සිල් සමාදන් වෙන්න. එතකොට දානමාන දෙන්න. පන්සල් යන්න. පින් අතේ වැඩ ගොඩවල යෙදෙන්න. එහෙනම් අපි බලමු අද දවසේ ලග්න පලාඵල කොහොමද කියලා. මේෂ ලග්නයෙන් උපන් ඔබට වැඩේ පරක්කු වුණත් අන්තිමට හරි මේ සුබදායක තත්වයකට පත් වෙනවා. වියදම පාලනය කරගන්න ඕනේ. ඒ වගේම අද පින් අතේ ක්‍රියාවල යෙදෙන්න. ඔබගේ සියලුම ග්‍රහ දොස් දුරු වෙනවා. ඔබගේ සුබ වර්ණය රතු. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට සල්ලි සම්බන්ධ කතාවලදී පරිස්සම් වෙන්න ඕනේ. පවුලේ අයගෙන් උදව් ලැබෙනවා. සෞඛ්‍ය සාමාන්‍ය තත්වයක පවත්වාගෙන යනවා. ඔබගේ සුබ වර්ණය සුදු. මිථුන ලග්නයෙන් උපන් ඔබට අද කතා බහෙන් සෑම වැඩක්ම සුබ වෙනවා. අලුත් අදහස් එනවා. තමන්ට කරගෙන යන්න හොඳ ව්‍යාපාර වලට හොඳයි. තමන් කරගෙන යන වැඩවලට හොඳයි. ඒ වගේම කටක ලග්නයෙන් උපන් ඔබට gedara වැඩ වැඩි බවක් පෙන්눔 කරනවා. ඔයාගේ අද දවසේ හිත ටිකක් සංවේදී වෙනවා. සංවේදී වෙන තත්ත්වයක්ට පත් වෙන බව පෙන්눔 කරනවා. ඒ වගේම අන් අයට උදව් කරන්න. අසරණයන්ට කෑම වේලක් හරි දෙන්න. ඔයාගේ සුබ වර්ණය නිල් පාට. සිංහ ලග්නයෙන් උපන් ඔබට නම්බුව වැඩි වෙන දවසක්. ඔබගේ ව්‍යාපාර කරන අය ඒගොල්ලන්ගේ සුහදතාවය ලැබෙනවා. තීරණ ගන්නකොට කෙලින් තීරණ ගන්න. වැනි ඉන්න එපා. මම මේ වැඩේ කරනවා කියලා හිතලා කෙලින් තීරණයක් ගන්න. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට වැඩවලට අවධානය දෙන්න. තමන් කරන වැඩේ ගැන නිශ්චිත අවධානයකින් කරන්න. ඒ වගේම පොඩි වැරදි වලින් ප්‍රශ්න එන්න පුළුවන්. ඔයාගේ අතින් යම්කිසි සුළු වරදක් වුණා නම් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා සුළු වැරදි වෙන්නේ නැති වෙන්න වග බලා ගන්න. හොඳින් කල්පනා කරලා වැඩ කරන්න. හොඳට වතුර බොන්න. පින් අතේ වැඩ කරන්න. ඔයාගේ සුබ වර්ණය කහ. තුලා ලග්නයෙන් උපන් ඔබට අද දවස සුබයි. තමන්ගේ සතුරන් නසන දවසක්. සමගියෙන් සිටින දවසක්. වියදම් ටිකක් වැඩි. ඔබගේ සුබ වර්ණය රෝස පාට. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට රහසිගත වැඩ හරියනවා. අර ඒ කියන්නේ ඔය පර්යේෂණ වැඩ ඒ වගේ වැඩ හරියනවා. සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. තමන්ගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. වේලාව තියාගෙන වැඩක යෙදෙන්න. කඩිමුඩියේ වැඩවල කරන්න එපා. වේලාව තියලා වැඩක් පටන් ගන්න. ඒ කියන්නේ කාලය තියලා. අද ඔබගේ සුබ වර්ණය කහ පාට. දරු ලග්නයෙන් උපන් ඔබට ඉගෙනුමට පුහුණුවට හොඳයි. අලුත් දේවල් ඉගෙන ගන්න දවසක් වෙනවා. ගමන් බිමන් වලින් නම් පරිස්සම් වෙන්න ඕනේ. මකර ලග්නයෙන් උපන් ඔබට වැඩේට වගකීම් වැඩි වෙනවා. ඔයා යම්කිසි වැඩක් පටන් ගන්නවා නම් ඒකේ වගකීම් වැඩි වෙනවා. ඒත් ප්‍රතිඵල හොඳයි. මහන්සියේ තරමට ප්‍රතිඵල ලැබෙනවා. විවේක ගන්න. වාසනාවන්ත පාට දුඹුරු පාට. කුම්භ ලග්නයෙන් උපන් ඔබට යාළුවන්ගෙන් උදව් ලැබෙනවා. සමාජ මාධ්‍යයේ ව්‍යාපාරවලට මීඩියා කරන අය ජනමාධ්‍ය ජනසන්නිවේදනය කරන අයට සුබයි. ඒ වගේම අලුත් අදහස් එනවා. ඔබගේ සුබ වර්ණය නිල්. මීන ලග්නයෙන් උපන් ඔබට හිතේ සතුට තියෙනවා. නිර්මාණාත්මක වැඩවලට හොඳයි. නින්ද අවශ්‍යයි. නැත්නම් රෝග වෙන්න පුළුවන්. ඔබගේ සුබ වර්ණය සුදු.